ආයිබෝන් යාළුවනේ මේ මම අද මේ වීඩියෝ එක කරන්නේ මේ මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න මේ හොරු දෙන්නෙක් මේ හොරු දෙන්න ගැන පොඩි විස්තරයක් කියන්න. මොකද මේ හොරු දෙන්න විදේශ රැකියා ලබා දෙනවා කියලා අයින්ස් එක කොල්ලෝ කිල්ලුන්ගෙන් සල්ලි ලක්ෂ 10 15 18 20 ඔය වගේ අරගෙන මේ අන්තිමට යවන රටකුත් නැහැ. මේ මිනිස්සුත් හොයන්නේ නැහැ දැන් හැංගිලා ඉන්නේ. මේ කට්ටියට විරුද්ධව පැමිණිලි තියෙනවා මේ 80ක් 80කනුත් එහා තියෙනවා 80කට වඩා පැමිණිලි සංඛ්‍යාවක් විදේශ සේවායකයේ තියෙනවා මේ විදේශ සේවායකනුත් මේ දෙන්නම හොයනවා. මෙතන තව ඉන්නවා තව එක්කෙනෙක් දෙන්නෙක් මේ දෙන්න තමයි මූලිකයෝ දෙන්න. මේ දෙන්න මේ හොයනවා. මේ දෙන්න හැංගිලා ඉන්නේ ගෙවල් මේ යක්කලා තියෙන්නේ මේගේ නම නිහාල් නෙමෙයි නම හේවාදූරගේ තිලක් සමන් කුමාර නිහාල් කියලාත් කියනවා. අනිත් එක්කෙනා තමයි මේ KMMR ගුණසේකර. ඒ කියන්නේ මල්ලිකා රෝහිණී ගුණසේකර. මේ දෙන්නම හැංගිලා ඉන්නේ පොලිසියෙන් හොයනවා මේ අලුතෙන් පටන් අරන් තියෙන විදේශ සේවායකේ පොලිසිය මේ බ්‍රාන්ච් එකක්. ඒකනුත් හොයනවා මේ කට්ටිය. ඉතින් මේ කට්ටිය හොයනවා මේ කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. මේ කට්ටිය ගෙවල් වල නැහැ. එක තැන් වල මේ පැන හැංගිලා ඉන්නේ. ඒක හන්දේ අපිත් පෝස්ට් එකක් හරි ෂෙයා කරලා මේ හොයාගන්න බැලුවේ. මොකද මේ අහිංසක මිනිස්සු සල්ලි මේ පොලියට අරගෙන දීලා එක විදියට ණය වෙලා අරගෙන දීලා තියෙන්නේ. ඒක හන්ද අපිට මේ සල්ලි ගන්න මේ මුන් අල්ල ගන්න වෙනවා. ඒකයි මේ වීඩියෝ එක කරන්නේ. පුළුවන් නම් යාළුවනේ මේ දෙන්න එක්කෙනෙක් හෝ දෙන්නම හෝ දැකපු තැනකදී පුළුවන් නම් ළඟම ඇති පොලිසියකට දැනුම් දෙන්න. විදේශ සේවායකයේ පොලිස් බ්‍රාන්ච් එකට උනත් දැනුම් දෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය ඇක්ෂන් එකක් ගන්නවා. මේ ලොකු උදව්වක් මේ පෝස්ට් එක ෂෙයා කරලා මේකට පොඩි සප්පයක් දෙන්න. අනිත් එක තමයි මේ නිහාල් කියන එක්කෙනා මේ වරෙන්තුත් තියෙනවා නඩුවකට. හලාවත ළමයෙක්ගේ මේ නඩුවකට ගිහිල්ලා එක වාරයකටයි ගියේ. ඊට පස්සේ ගිහිල්ලා නැහැ වරෙන්තු වෙලා ඉන්නේ දැන් අනිවාර්යෙන්ම. මේ කට්ටියට රට යන්නත් බෑ. හැංගිලා තැන් වල තමයි ඉන්නේ. අද මෙහි හිට වෙන තැනක ඒ විදියට පුළුවන් නම් දැකපු තැනකදී සෙනෙකෝම ක්‍රියාත්මක වෙලා මේ කට්ටිය අල්ලන්න සපෝට් එක දෙන්න. පොලිසියකට කෝල් එකක් දීලා. මොකද හෙට ඔයාලා අහුවෙන්න පුළුවන්. ඔයාලගේ යාළුවෙක් ඥාතියෙක් අහුවෙන්න පුළුවන්. ඒ ටිකමයි මේ කට්ටිය යවන්නේ නැති රටන්න හැමහටම යවනවා කියලා තමයි මේ කියන්නේ. මේ කට්ටිය හරි සූක්ෂම විදියට බොරු කියනවා. බොරු වලට ඉතින් ඇන්දෙනවා. අපිත් අහුුණා. ඒකයි යාළුවනේ කියන්නේ පුළුවන් නම් මේ අය අල්ලගන්න පොඩි සප් එකක් දෙන්න. Thank you.